හායි ළමයි කොහමද ඉතින්? ගොඩ දවසකින් ඔන්න මම බ්ලොග් එකක් අරගෙන ආවා. මේක චුටි බ්ලොග් එකක්. ඔන්න ඉතින් මම මුලින්ම ගියේ බින්ජුන් එකට. ඒකට ගිහිල්ලා ඊට පස්සේ අපි ගියේ ගම්පහ මල්වත්ත පාක් එකට. ඒක මාරම ලස්සනයි ළමයි. ලස්සන ගස්. එතකොට මල් වර්ග තව සත්තු එහෙමත් ඉන්නවා. මෙයාලා මාර ෂෝයි යන ෆොටෝ ගහනකොට එයාලා ෆොටෝ වලට පෝස්ට් දෙනවා. එයාලා සෙල්ලම් කරනවා මාරම ලස්සනයි. එතෙන්ට ගියාට පස්සේ හිත මාර විදියට නිදහස් වෙනවා. ඔයාලත් ගිහින් බලන්නකෝ. මේ පෙන්නන ටික මාරම ලස්සනයි. එතන මාර නිදහස් අපිට යාළුවෝ එක්ක ගිහින් වාඩි වෙලා ඉන්න. එතකොට පාඩම් කරන්න වගේ මාරම නිදහසක් තියෙන තැනක්. ඒ ටික ලස්සනයි. මටත් ඉතින් පාඩු ඉන්නම් බෑනේ. වීඩියෝ එකේ මැද්දකට හරි පනින්න ඕනේ. ඔය ඉතින් ලස්සනට වීඩියෝ කරපු එකේ මැද්දට පැනලා වීඩියෝ එක කෑවා. ඒව ගණන් ගන්න එපානේ. බලන්නකෝ වීඩියෝ එක ඉස්සරහට. මම කොච්චර වාසනාවන්තයිද කියනවනම් එකපාරටම වැස්සක් කඩාපවත්තුණා. ඊට පස්සේ ඉතින් වැස්ස අඩු වෙනකන් එතන බෙන්ච් වගේ ගහලා තියෙනවා. ඒ බෙන්ච් එකකින් වාඩි වෙලා වැස්ස අඩු වෙනකම් හිටියා. මේ ටිකේ හංස බෝට්ටු පදින්නත් පුළුවන්. එදා නම් පදින්න දුන්නා වැස්ස වැඩි කියලා. ඊට පස්සේ අපි කඩෙන් කොට්ටයකුත් කාලා ගෙදර ආවා. ගිහින් එන්න ළමයි බයි බයි.